Yo boys and girls, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අයිබෝවන් පසනාව. ඉතින් අද අපි යන්නේ Facebook එකේ තියෙන එක මෝඩ post, මෝඩ videos බලන්න. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න එහා පැත්තේ bell icon එක click කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු video එකට. අයියෝ මේ මුංගේ වීඩියෝ නේ පායලා තින්න සාපයක් කියලා දෙන්නේ ඈ. මොන වේස ඒයි! මේ පැයට කෙල්ලෙක්සටලා පුදුම කරදරයක් තියෙන්නේ ඒකම දාන අසාඤ්ඤා ප්‍රේමදාස Oh my god මේ මොන මගුලද චින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති මොනවාද බණ කියනවාද වෙන දේ හිතා ගන්නත් බැහැ What the fuck is this man? ඉතින් අවසන් 12 දෙනාට දීලා තියෙන ටීම් එක තමයි Afrobeat. කවුද මන් සිරසේ කොස්ටියුම් ඩිසයින් කරන එක? ඌට ගහනවන වලස් ලින්ගි. What the fuck? Hey! මේ මොන වෙසකමද මේ? Ah! What the fuck? අඩෝ මේ මොනවද මේ මල්ලඩි පත්තු කරනවද වෙසක්ද? What? යාළුවනේ මේ මගේ පරණ මවුස් එක යාළුවනේ මේ තියෙන්නේ මේ ඉස්සර මවුස් එක මේකෙන් තමයි මම මුලින්ම ගේම් ගැහුවානේ Minecraft ගැහුවා මේකෙන් අයිවර කවුද මේ අඩෝ සෙලිබ්‍රිටි කෙනෙක්ද මේ කවුද මේ අර සකුරාට යන වෙලාවේ ඩ්‍රාමා එකේ සඳුන්ගේ අක්කට රංගපාන කෙල්ලනේ. එයා ඒක දන්න වුණාට කොල්ලට කලින් යනවා කියලා දන්නේ නෑනේ. මොනා ගැනද කියන්නේ ඔෆිස් යන එක ගැනද? කොල්ල කෝඩුකාරයා වුණාට උගේ වැඩ හොඳයි. මොනාද මේ ෆිල්ම්ස් කවුද මේ ප්‍රොඩියුස් කරන්නේ what the fuck මේ මොනාද අයියෝ නෑ හොඳයි මං කියන්නේ හොඳයි යාළුවනේ ලංකාවේ හොඳ ස්ටයිල් හැබැයි මීනට ගොඩක් views එනවා මේක දැලා නැතුව කරන්න මෙන්න මේම දඩුවන් දෙන්න ඕන ඉස්කෝලේ වුණාම වරදි කරනුන්ට නියමයි ගහන්න ටීචෝ ඈ අයියා නි ටීචර්ල බේරගත්තේ ඈ යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් කන්න මොන හරි තරගන්න යාළුවනේ මට නම් තියෙනවා පුඩින් දැන් මාද දුන්නේ පුඩින් වලට කටක් ගන්න ආ කියන්නේ ලැජ්ජෙන්න බෑ ආ කියන්නේ කො ආ කියන්නේ උඹ බෑ තාඩය what the fuck man මේ මොනවද අනුහස්ට වෙලා තින්නේ අයියෝ අනුහස් යාළුවනේ අපි කොච්චර ආසයෙන් බලපු කතාවද දෙවෙනිම කියන්නේ. ඔයාලා කවදාවත් හිතුවද දෙකේ රඟපාපු ලවන් අභිෂේක්ට මෙහෙම දෙයක් එයි කියලා? ලවන් අභිෂේක්ද නෑ? අයියෝ මුකෝ ඔමාන් වල ඉඳලා ආවේ. ඔයාගේ වැඩ දැක්කා. කෙලින්ම ෆ්ලයිට් එකෙන් මෙහෙට ආවේ ගෙදරවත් යන්න නැතුව. ගෙදරවත් යන්න නැතුව ඇවිල්ලා තියෙන්නේ අපි හොයාගෙන මොනවාද කට් එකක්ද ගහන්න ඕනේ. ඔයාගේ ලස්සන වීඩියෝස් ටිකක් දැක්කා. ඔයාට කැමති එක්ක කරන්න. ලස්සන වීඩියෝස් දැක්කද? අල්ලි වෙන කාගේ හරි බල්ලා තියෙන්නේ. මොකද ඉතින් වැඩේ කියන්නේ the fuck man වැඩේ නම් හොඳයි දැන් ගෙදරද යන්නේ කෙලින්ම මම බැලුවේ නයිජීරියා පැත්තේ ගිහින් ඉන්න රවුමක් දාලා ඉන්න කොහේ යන්නේ මම දාවේ අපි ඔයාලා හිතලා බලන්න ඕනේ ඔයාලට මෙන්න මේ වගේ දෙයක් වුණොත් ඔයාලා මොකද කරන්න කියලා මේ මගේ යාළුවෙක් යාළුවනේ සුපිරියා හරිනේ පුකියමාර යාළුවගේ කෑල්ල. එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ. සෝ ඒ කියන්නේ යා මං ඉස්සරහ ඉස්සරහට විදිය. 5 minutes later. ඒක තමයි මූ ගොම කන්නේ මූටත් කියන්නේ නැති කෙල්ල. අත්ඇක්ටර් පදින්න හැමෝම ආසයිනේ. ඉතින් මාත් හැදුවා අත්ඇක්ටර් බලන්නකෝ ඒක. අම්මට උඩු ඩෑම්. What the hell? යාළුවනේ මෙන්න නවනිපයි උම්මා ගැම්මත් තමයි. ඇයි මේ හාහා දාලා මොනවාද ගානේ ලංකාවේ උන්ට අර මුල වචනේ විතරයි බලපන්
අපේ දෙයක් කියන්න පුරුදු වෙන්න. මේ දවස්වල උදේම නානකොට බාත්රූම් එකේ ඉන්න කැරපොත්. ඒ wait a minute. මේ අර මොකාර හිටියමු. ඌයි මේ අර ඉස්සර සින්දු කියපු ගානේ. මේ මූනේ what the fuck ඌට මොනවද දීලා තින්නේ? යාළුවනේ TikTok app එක නම් download කරන්නත් එපා කියලා එන scene එකක් තියෙන්නේ. අත්තම් මේ මොනවද දීලා තින්නේ? මල්කාන්ති on fire. අයියෝ නැවතුනද මට සින්දු කියන්න පුළුවන්ද කියලා මගෙන් අහලා තිබුණා. ඇත්තටම මට සින්දු කියන්න පුළුවන්. මම වීඩියෝ වලට ඒ විදිහට කරාට මට ජාතික මට්ටමේ ජයග්‍රහණ තියෙනවා. සමස්ත ලංකාවේ මල්ලි කටහන් කියන්නකො සින්දුවක්. මේ ජයග්‍රහණ තියෙනවා. සහතික තියෙනවා. ඒ වගේමයි මම මේ කෙල්ලෙද කොල්ලෙද කියන්නකො ඉස්සෙල්ලා. හත් විතර ඉගෙනගෙන තියෙනවා. පොඩි සින්දු කැලක් කියලා පෙන්නන්නම්. වොයිස් එක ලස්සනයිද කියලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මට චූටි නංගි මේ කවුන්ට් එක පබ්ලික් තියෙන එකද? what the fuck man? මේ මුන්ගේ අම්මලා තාත්තලා මම බලන්නේ නැද්ද බං? මේවා බලන්නේ නැද්ද මුන්ගේ අම්මලා තාත්තා? අඩෝ මේ වගේ කට්ටිය තමයි යාළුවනේ ආ ඉස්සරහට ගන්න ඕන දෙවෙනි නිමට වගේ රඟපාන්න. මුක්කුන්දර අරන් තියන්නේ නිකන් සවනල පැටවටයක් කරන් තියන්නේ දෙවෙනි නිමට. මෙන්න කොල්ලෝ ආ මේගොල්ලෝ තමයි ගන්න ඕන. අම්මට උඩු ග්‍රයින්ඩරෙන් කොණ්ඩේ කපනා. අම්මට. හරිනේ පුක්කෑම. කරලා ලේසියෙන්ම කපා ගන්න ගැජට් එකක් හැදුවම. අම්මාට කොහමද? හරි. කොහොමද ඒක? නෑ හොඳයි. කැලිටි එකතු කරන්න හැබැයි CID එකකින් දාන්න නා. අඩෝ මේ කපද්දිව මේ හරිය කවර එක කිටියොත් එම් මුගේ S2 බං දාන්න නා බං කොහෙන් හරි. නැත්තේ අපි දුප්පත් හින්දානේ. කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම්බර් ඒවන්න. අයියෝ මේ ඇත්ත කියලා හිතනුනුත් ඉන්නා බං. ඔයාට මම කැමති කියනවාද? මම බඳලත් නෑ මට මැසේජ් කරනාද මැනිකේ? මම කැමති ඔයාව මැරි කරන්න please call back tomorrow or today. අම්මට උඩු මටත් කතා කරන්න ආසයි කතා කරන්නට බලකුමාර්. හලෝ බලකුමාර්ද? බලකුමාර් ඔයා කෝල් කරන්න කියලා තිබ්බ මේ මට කතා කරන්න බොහොම ලස්සද මයි කියලා දාලා තිබ්බේ. මං කතා කරන්නේ අර මේ කෝල් කරන්න කියලා දාලා තිබ්බේ ඔයා මේ ශ්‍රී ලංකන් ඇක්ට්‍රස් එකේ Facebook එකේ. මොකද? ශ්‍රී ලංකා? ඔයා බලකුමාර්නේ? මම ඔයා මමානේ ඔයා කෝල් කරන්න කියලා දාලා තිබ්බේ ශ්‍රී ලංකන් ඇක්ට්‍රස්. මම අර මේ මැටි ගයක් ගාව ඉඳන් අර කියන්නේ මම දුප්පත් කියලා. මොනවද කියන්නේ ඇහෙන්නේ නැහැ ඔයා කියන එක. මොනවද කියන්නේ? කෝල් කරන්න කියලා දැම්මේ ඇයි? අයියෝ මම ශ්‍රී ලංකන් ඇක්ට්‍රස්. ඔව් හංසි ඔයා දෙමළද? ఎప్పటి సుఖం ఎప్పటి సుఖం දැන් හලෝ මම තමයි අපේ ඉස්කෝලේ මාල් කුමාරයා වෙලා ඉන්නේ. හරිද? ඉතින් මම දැන් හැමෝටම ෆ්ලවර් බොකේ බෙදුවා. අද කියන්නේ දැන් 1000කට විතර ෆ්ලවර් බොකේ දුන්නා. දැන් ඔන්න ආයෙ හදුවා. 1000කට නම් දුන්නේ නැහැ. ඉතින් ඇත්තම
දැනට නම් 5කට 6කට වගේ දීලා තියෙනවා ෆ්ලවර් බකට්. තව දෙකක් තුනක් හදන්නත් තියෙනවා. BTS make sense. ඔයා අනුන්ගේ ප්ලෑන් එකේ කොටසක් වෙනවා කියන්නේ ඒක ඔයාගේ අඩුපාඩුවක් මිසක් ඒක රටේ ලෝකේ වැරද්දක් නෙමෙයි. ඔයා කාගේවත් ප්ලෑන් එකක කොටසක් වෙන්නේ නැතුව ඔයා ඔයාගේ ජීවිතේ ප්ලෑන් එක ගන්න පටන් ගන්නවා. හැමෝම ප්ලෑන් හදාගෙන ඔයාගේ ළඟට එවි. ඔයාව එයාලගේ ප්ලෑන් එකේ කොටසක් කරගන්න. කවමදාකවත් එයාලගේ ප්ලෑන් එකේ කොටසක් වෙන්න එපා. ඒ ලෝකේ වැරද්දක් නෙමෙයි. ඔයා කාගේවත් ප්ලෑන් එකක කොටසක් වෙන්නේ නැතුව ඔයා ඔයාගේ ජීවිතේ ප්ලෑන් එක ගන්න ඔයා කාගවත් ප්ලෑන් එකේ කොටසක් වෙන්නේ නැතුව පටන් ගන්න. හැමෝම ප්ලෑන් හදාගෙන ඔයාගේ ළඟට එවි. ඔයාව එයාලගේ ප්ලෑන් එකේ කොටසක් කරගන්න. එතකොට මේ ඉන්නේ ඔයා, මේ ඉන්නේ එයාලා, ඔයාව එයාලගේ ප්ලෑන් එකේ කොටසක්. එතකොට රැන්ඩම් ගෑනු කියන ගණන් ගන්න පැලුනේ ඔයාලා. හරිද? ඉසු යම්ම පෙරේදටු පෙරේතටුවත් උත්සනා බං මාර මිනිස්සු ලංකාවෙන්නේ අයියෝ. යවුල නැහැ ඉතින් ඔය නිකන් යකා බොන එකක් කෑ බං ඕක. තම නෑ බං. බලත් දැක්කොත් ගනින්. හරිද නිකන් චාටර් නිකන් යකුන්. අඩෝ මට මතකයි මම පොඩි කාලේ මෙහෙම ටීවී එක බලන හරිද? ඊ මල්ලි. නියමයි. පාලි දුක්ඛ අනාත්මා මාලි යම්මට උඩු මෙන්න යාළුනේ පාතාලේ ලිඳ ළඟ පාතාලේ යම්මට උඩු ඒ තුවක් අර ඔක්කොම නෙමෙයි මොකද්ද අඩෝ අරක්කු බෝතලයක් නේ මට හෙල්මට් අරන් යන්නේ නිම බත්තකද අතු ගන්න යන්නේ බං දැක්කනේ මේ වගේ කෙල්ලවල් රටට දැට කොච්චර වැදගත්ද කියලා බලන්න කෙලින්ම ගේ අතු ගාලා කොච්චර පිරිසිදු ඉන්නවද පේලි ගහලා යන්නේ මේ බෝතල් අහුලලා මේ කෑම සතුන්ට දාලා මේ සුපිරියා ටොබ්බඩු මේ මොනවාද මොන් කන්නේ පාර දැන් මට කියලා තිබුණා ගොම එක්ක සීනි කන වීඩියෝ එකක් කියලා. ඔන්න ෂුගර් කප් එකක් මං ගෙනල්ලා තියෙනවා. ගොම ගෙන. අනගමන් මේ වීඩියෝ එක බලන්න එපා යාළුවනේ මේ ටික ස්කිප් කරන්න. ගානිෂ් කරගන්නපා. ගානිෂ් කළා මේ විදියට. ඩර්ට් අනාගෙන ෆීඩ් වෙමු. මාරම ටේස්ට් එකක් තියෙනවා. මේ මුගේ වීඩියෝ බලන්න ඕනේ නැහැ මේ අංගු. ගූ කණේ බලන්න. What the fuck? මේ මෙතන තියෙන එකකින් එකක් මුගේ ජුණ්ඩ වෙන්න බැරිද? හරි එහෙනම් යාළුවනේ අද අපේ වීඩියෝ එක ඉවරයි. හැමත් අනිත් වීඩියෝ එක සෙට් වෙනවා. ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න හැපැත්තේ bell icon එක click කරන්න. එහෙනම් ජම්බු මෑන් එක පිට පිසිදිර කරන දවස් සුබේවා ඔබට ජය වේවා. Ciao ciao! Bisek lagi pare ane ma tispaste nek mawa varta karagana mena dunna biskat mara business just miss by gas